උත්පත්ති 31 වෙනි පරිච්ඡේදය. යාකෝබ් අපේ පියා සන්තක වූ සියල්ලම පැහැරගත්තේය. අපේ පියාට තිබුණු දීන් මේ සියලු සම්පත ඔහු ලබාගත්තේ ඇයි ලාබාන්ගේ පුත්‍රයන් කී වචන යාකෝබ්ට ඇසුනේය. ලාබාන්ගේ මොහොන තමා කෙරෙහි ඉස්සරවාගේ ප්‍රිය නැති බව යාකෝබ් දුටුවේය. නුඹේ පියවරුන්ගේ දේශයටද නුඹේ නෑයන් වෙතටද හැරී පලයන්න මම නුඹ සමග සිටින්නෙමි ස්වාමීන් වහන්සේ යාකෝබ්ට කීසේක. යාකෝබ් රාකෙල් සහ ලේයා කෙතෙහි තමාගේ රැළ ළඟට ගෙන්වාගෙන නුඹලාගේ පියාගේ මුහුණ මා කෙරෙහි පළමු ලෙස නොවන බව මට පෙනේ. එහෙත් මාගේ පියාණන්ගේ දෙවියන් වහන්සේ මා සමග සිටීසේක. මා විසින් මාගේ මුල්ලු ශක්තියෙන් නුඹලාගේ පියාට මෙහෙ කළ බව නුඹලා දන්නහුය. නුඹලාගේ පියා මා රවටා මාගේ කුලි දසවරක් වෙනස් කළේය. එහෙත් මට හිංසාවක් කරන්ට දෙවියන් වහන්සේ ඔහුට ඉඩ නූදුන්සේක. ලප ඇතිවුන් නුඹේ කුලි වන්නේ යැයි ඔහු කී කල මුල්ලු රැල ලප ඇතිවුන් වැදුවෝය. රේකා ඇතිවුන් නුඹේ කුලි වන්නේ ඇයි කී කල මුළු රැල රේකා ඇතිවුන් වැදුහ. මෙසේ දෙවියන් වහන්සේ නුඹලාගේ පියාගේ ගවයන් අරගෙන මට දුන්සේක. තවද රැල ගැබ්ගත් කාලයේදී හීනයකින් මම මාගේ ඇස් ඔසවා බලා උන් පිට නගින එළුවන් රේකාද ලපද තිත්ද ඇතිවුන් බවදුටිමි. එවිට දෙවියන් වහන්සේගේ දූතයා යාකෝබ් කියා හීනයෙන් මට කීසේක. මම මෙහි යැයි කියමි. උන්වහන්සේ දැන් නුඹේ ඇස් ඔසවා බලව. සිව්පා රැලපිට නගෙන සියලු එළුවෝ රේකාද ලපද තිත්ද ඇති සත්තුය. මක්නිසාද ලාබාන් නුඹට කරන සියල්ල දුටුවෙමි. මම වනාහි නුඹ කනුවක් ආලේප කර භාරයක් වුණු ස්ථානය වූ බෙතෙල්හිදී ප්‍රකාශ වූ දෙවියන් වහන්සේය. ඉතින් නැගිට මේ දේශයෙන් පිටත්ව නුඹ උපන් රටට හැරී පලයන්නැයි කීසේකැයි කීය. එවිට රාකෙල්ද ලේයාද උත්තර දෙමින්. තවත් අපගේ පියාගේ ගෙයි අපට කොටසක්වත් උරුමයක්වත් ඇද්ද. ඔහු අප ආගන්තුකයන් මෙන් සලකනවනවේද. මක්නිසාද ඔහු අප විකුණා අපේ මිලද සහමුලින් නැතිකර දැම්මේය. දෙවියන් වහන්සේ අපගේ පියාගෙන් පැහැරගත් සියලු වස්තුව අපටත් අපේ දරුවන්ටත් අයිතිය. ඉතින් දෙවියන් වහන්සේ ඔබට කී සියල්ල කරන්නැයි ඔහුට කීවෝය. එකල යාකෝබ් නැගිට තම පුත්‍රයන් සහ භාර්යාවන් උටුවන් පිට නංවා තමාගේ සියලු සිව්පාවන්ද පදන් ආරාමේදී තමා සම්භ කරගත් සියලු සම්පත්ද තමා ලබාගත් සියලු සිව්පාවන්ද රැගෙන කානාන් දේශයට තමාගේ පිය වූ ඊසක් වෙතට යන පිණිස ගියේය. එකල ලාබාන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාකෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සෝරකම් කරගත්තාය. යාකෝබ් තමා පලා යන බව අරාමිය වූ ලාබාන්ට නොකියා ඔහුට නොදන්වා සොරෙන් ගියේය. මෙසේ ඔහු තමා සන්තක සියල්ල රැගෙන පලාගියේය. ඔහු නැගිට ගංගාවෙන් එතරවී ගිලියාද් කන්ද දෙස බලා ගියේය. යාකෝබ් පලාගිය බව තුන්වෙනි දිනදී ලාබාන්ට දන්වන ලද්දේය. එවිට ඔහු තම සහෝදරයන් කැඳවාගෙන සත් දවසක ගමන් ඔහු ලුහු බඳවා ගොස් ගිලියාද් කන්දේදී ඔහු කිට්ටු කෙළේය. දෙවියන් වහන්සේ රාත්‍රියේ හීනයකින් අරාමිය වූ ලාබාන් වෙතට පැමිණ නොඹ යාකෝබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලා ගනින්නැයි කීසේක. ලාබාන් යාකෝබ් ළඟට පැමුණුනේය. යාකෝබ් තමාගේ කූඩාරම කන්දේ පිහිටුවාගෙන තිබුණේය. ලාබාන්ද තම සහෝදරයන් සමග ගිලියාද් කන්දේ කූඩාරම් පිහිටුවා ගත්තේය. ලාබාන් යාකෝබ්ට කතාකොට මා කෙරෙන් මාගේ දූවරුන් කඩුවෙන් ගත් වාලුන් මෙන් ගෙන මා විතින් හොරෙන්න පිටත් වී ගිය එක මොන ක්‍රියාවක්ද. මාගේ පුත්‍රයන්ද දූවරුන්ද සිමගන්ට මට අවකාශ නොදී ප්‍රීතියද ගීතිකාද රබානද වීනාවද ඇතුව නුඹ පිටත් කරන පිණිස මට නොදන්වා සැඟවීර හසින් පලාගිය මක් නිසාද. නුඹ අනුවන ලෙස ක්‍රියා කෙළෙහිය.
නුඹලාට හිංසා කරන්ට මාගේ අතේ බලය තිබේ. එහෙත් ඊයේ රාත්‍රියේදී නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මට කතාකොට යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගනින්නැයි කීසේක. ඉතින් නුඹේ පියාගේ ගෙදරට යන්ට නුඹ අතිශයින් ආශා ඇති බැවින් නුඹ යන්ටම ඕනෑ නුමුත් මාගේ දේවතාවන් සොරකම් කරගත්තේ මක් නිසාදැයි කීවේය. යාකොබ් උත්තර දෙමින් නුඹ බලාත්කාරයෙන් නුඹේ දූවරුන් මා කෙරින් පැහැරගන්නෙහි දෝහොයි සිතා මා බය වූ නිසාය. කවරෙකු ළඟ නොමුත් නුඹේ දේවතාවෝ සම්භවෙද්ද ඔහු ජීවත් නොවේවා. නුඹේ යම් දෙයක් මා ළඟ තිබේද කියා අපේ සහෝදරයන් ඉදිරියේදී බලා එය ගනින්නැයි කීවේය. මක් නිසාද රාකෙල් ඒවා සොරාගත් බව යාකොබ් නොදන්නේය. එවිට ලාබන් යාකොබ්ගේ කූඩාරමටත් ලේයාගේ කූඩාරමටත් දහසින් දෙදෙනගේ කූඩාරමටත් ඇතුල් වී සෙව් නමුත් ඒවා සම්බ නූනේය. ඔහු ලෙයාගේ කූඩාරමෙන් ගොස් රාකෙල්ගේ කූඩාරමට ඇතුල් විය. රාකෙල් ඒ දේවතා රූප රැගෙන ඔටු ඇඳුම් යට තබා ඒවා උඩ හිඳගෙන උන්නීය. ලාබන් මුල්ලු කූඩාරම අතගා බැලුණුමුත් ඒවා සම්බ නොවීය. ඈ පියාට කතාකොට ඔබ ඉදිරියෙහි මට නැගිටින්ට බැරි නිසා මගේ ස්වාමියා කෝප නොවේවා මක් නිසාද ස්ත්‍රීන්ගේ නියමය මට සිදුවී තිබේ යැයි කීවාය. මෙසේ ඔහු සෙවුනුමුත් ඒ රූප සම්බ නොවීය. එවිට යාකෝබ් කිපි ලාබන් සමග විවාදකොට උත්තර දෙමින් නුඹ වේගෙන් මා පස්සේ එළවාගෙන ආවේ මාගේ කුමන වරදක් නිසාද? මාගේ පාපය කිමෙක්ද? නුඹ මාගේ බඩු සියල්ල අතගා බැලියෙහිය. නුඹේ ගෙයි බඩු සියල්ලෙන් නුඹට සම්බ වුණේ කිමෙක්ද? එය මෙහි මාගේ සහෝදරයන්ද නුඹේ සහෝදරයන්ගේ ඉදිරියේ තබා පන්න. ඔව්හු අප දෙදෙනා අතරෙහි විනිශ්චය කෙරෙත්වා. දැනට 20 අවුරුද්දක් නුඹ සමග සිටියමි. නුඹේ බැටළු දෙන්නුද නුඹේ එළු දෙන්නුද ගස්සානු වූෝය. නුඹේ රැලවල බැටළුවන් මම නොකෑයමි. වල් සතුන් විසින් ඉරාදමන ලද්දවුන් නුඹ වෙතට නොගෙනවුත් මම්ම ඒ අලාභය වින්දෙමි. දවාලේ හෝ රාත්‍රියයේ හෝ සොරකම් කරන ලද්දවුන් නුඹ මා අතින් අය කෙළෙහිය. දවාලේ රශ්නයෙන්ද රාත්‍රියේ ශීතලෙන්ද ක්ෂයවීමි. මාගේ ඇස්වලින් මාගේ නින්ද පහවගියේය. මෙසේ පසු වුනෙමි. මේ 20 අවුරුද්ද නුඹේ ගෙයි සිටියෙමි. නුඹේ දූවරුන් දෙදෙනා උදෙසා දස සතර අවුරුද්දක්ද නුඹේ රැළ උදෙසා සාවුරුද්දක්ද මෙහෙ කළෙමි. නුඹ මාගේ කුලිය දසවරක් වෙනස් කෙළෙහිය. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද ඊසාක්ගේ භය භූමියද වූ තැනැන් වහන්සේ මාගේ පියාගේ දෙවියන් වහන්සේ මා සමග නොසිටිසේක් නම් සැබවින් නුඹ මා හිස් අතින් යන්ට හරිනවා ඇත. දෙවියන් වහන්සේ මාගේ පීඩාව සහ මාගේ අත්වල වෙහෙසද දැක ඊයේ රාත්‍රියේ නුඹට කරවටු කළ සේකැයි ලාබන්ට කීය. ලාබන් උත්තර දෙමින් දූවරු මාගේ දූවරුය. දරුවෝ මාගේ දරුවෝය. රැලවල් මාගේ රැලවල්ය. නුඹට පෙනෙන මේ සියල්ල මාගේය. මේ මගේ දූවරුන්ට හෝ ඔවුන්ට වැදූ දූවරුන්ට හෝ අද කුමක් කළ හැකිවෙම්ද? ඉතින් දැන් වරෙන්න මමත් නුඹත් ගිවිසුමක් කර ගනිමු. ඒක මා සහ නුඹ අතරෙහි සාක්ෂියක් පිණිස වේවයි යාකොබ්ට කීවේය. යාකොබ් ගලක් රැගෙන කනුවක් කොට සිටුවා ගල් රැස් කර පල්ලායයි තමන් සහෝදරයන්ට කීය. ඔවුහු ගල් රැගෙන ගොඩක් සෑදුවෝය. තවද ඔවුහු ඒ ගොඩ ළඟ හිඳ කෑවෝය. ලාබන් ඊට ඉගර් සහදුතා යන නම තැබුවේය. එහෙත් යාකොබ් ඊට ගල්යේද යන නම තැබුවේය. අද මේ ගොඩ මා සහ නුඹ අතරේ සාක්ෂියක් යයි ලාබන් කීවේය. එහෙන් ඊට ගල්යේද යන නම තබන ලද්දේය. තවද එයට මිෂ්පායයිද කියන ලදී. මක්නිසාද ඔහු කතා කර අපි එකිනෙකාගෙන් වෙන්ව සිටින කල ස්වාමීන් වහන්සේ මා සහ නුඹ අතරේ බලා ඉන්න සේක්වා. ඉදින් නුඹ මාගේ දූවරුන්ට පීඩා කළොත් මාගේ දූවරුන් ඇර තව භාර්යාවන් පාවා ගත්තොත්
කිසි මනුෂ්‍යයෙක් අප සමග නැතත් බලව දෙවියන් වහන්සේ මා සහ නුඹ අතරේ සාක්ෂි වනසේකැයි කීවේය. තවද ලාබන් මා සහ නුඹ අතරේ මා සිටෙව් මේ ගොඩත් මේ කනුවත් බලාපන්න. නපුරක් කරන පිණිස මා මේ ගොඩ පසුකර නුඹ වෙතට නේන බවටත් නුඹ මේ ගොඩ සහ මේ කනුව පසුකර මා වෙතට නේන බවටත් මේ ගොඩ සාක්ෂි වේවා. මේ කනුවද සාක්ෂි වේවා. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද නාහෝර්ගේ දෙවියන් වහන්සේද වන ඔවුන්ගේ පියාණන්ගේ දෙවියන් වහන්සේ අප අතරේ විනිශ්චය කරන සේක්වයි යාකෝබ්ට කීවේය. යාකෝබ්ද තමාගේ පියා වූ ඊසාක්ගේ බයභූමිය වූ තැනැන් වහන්සේ ගැන දිවුලේය. තවද යාකෝබ් කන්දේදී පූජාවක් ඔප්පුකොට කෑම කන්ට තමාගේ සහෝදරයන් කැඳවීය. ඔවුහුද කෑමකා මුළු රාත්‍රයෙහි කන්දේ නැවතී සිටියෝය. ලාබාන් අල්ලුයම නැගිට තම පුත්‍රයන්ද දූවරුන්ද සිඹ ඔවුන්ට ආශීර්වාද කොට පිටත්ව තමාගේ ස්ථානයට හැරිගියේය. ආමෙන්.